ඔයගොල්ලෝ දැනගෙන හිටියද ලංකාවේ කිතුල් පැණි වර්ග 4ක් තියෙනවා කියලා? මේවායේ රස, සුවඳ, පාට එකින් එකට වෙනස්. මෙතන අපි කවදාවත් දැකලා නැති කිතුල් හකුරු වර්ග 8ක් තියෙනවා. ඒ විතර නෙමෙයි දැකලා තියෙනවද කිතුල් බට, තව කොහොමද කිතුල් රාවලින් හදන ආප්ප, ඒවට කිතුල් පැණි ටිකක් දාලා කන්න තියෙනවා නම් මේ જાති ඔක්කොම ලෝකේ එකම එක තැනක විතරයි තියෙන්නේ. අද අපි එවිලින්නේ කොට්ටාවේ only කිතුල් shop එකට. මේ ඉන්නේ ලහිරු. එයාගේ තමයි මේ concept එක. ඇත්තට මේ වැඩේ නම් මාරම පට්ට. අපි මුලින් බලමු මේ කිතුල් පැණි වර්ග ටික මොනවද කියලා. මෙතන තියෙනවා premium golden, wild black, standard කියලා පැණි වර්ග 4ක්. මේවයි පාට එකින් එකට වෙනස්. ඒ වගේම සුවඳත් වෙනස්. මෙතන තියෙන standard කිතුල් පැණි එක තමයි අපිට සාමාන්‍ය කඩකින් ගන්න ලැබෙන හොඳම එක. ඊට පස්සේ wild black කියන එක. කැලෑ ආශ්‍රිත ගම්මාන වලින් ලැබෙන දුර්ලභ පැණි එකක්. ඒකේ වැඩි කිතුල් රසක් තියෙනවා. කැමරට පොඩ්ඩක් දැම්මත් ඇති. premium golden පැණි එක තමයි මේ සුපිරිම. ඊට වඩා රසක් කිතුල් පැණි වල නැහැ කියලා තමයි ලහිරු අපිට කිව්වේ. ඉතින් රෑනේ මල් වලින් එන මුල්ම තෙලිජ්ජ වලින් තමයි ඒක හදන්නේ. කලින් කිව්වා වගේ කිතුල් හකුරු වර්ග ගොඩක් මෙතන තියෙනවා. අලුත් මල් හකුරු, ලා හකුරු, මධ්‍යස්ථ හකුරු, කර හකුරු, දුම් හකුරු තමයි අද මේ අපි ටේස්ට් කරන්න තියෙන්නේ. අලුත් මල් හකුරු එක නැවුම් තෙලිජ්ජ වලින් විතරයි හදන්නේ. එතකොට ලා හකුරු එක ලිපේ අඩුම වෙලාවක් තියලා ගන්න එක. ඒක කිරිහාර පූජාවට එමත් ගන්නවා. මධ්‍යස්ථ හකුරු එකේ හයිය ගතිය ටිකක් වැඩි. තල කැරලි හිම හදන්න ගන්න එක. වටලප්පන් වගේ හදනවා නම් කර හකුරුගෙන් පොඩ්ඩක් දානවා නම් සුපිරිම තමයි. එතකොට වටලප්පන් වල පාට රස හොඳට එනවා. දුම් හකුරු එකත් නියමයි. ඒක දුමේ ගහලා පදම් කරලා තියෙන්නේ. ඒකත් මරු. only කිතුල් shop එකේ කිතුල් වලින් හදන ස්ප්‍රෙඩ් වර්ග හිමත් ගොඩක් තියෙනවා. කිතුල් cinnamon spread, කිතුල් butter, කිතුල් spread, කිතුල් pepper spread කියලා තමයි ඒක තියෙන්නේ. අපි ඒවා පාන් වල ගාගෙන ටේස්ට් එක බැලුවා. ඇත්තටම හිතා ගන්නවත් බෑ කිතුල් වලින් මෙච්චර වැඩක් කරන්න පුළුවන්ද කියලා. only කිතුල් food menu එකේ තියෙන තවත් ස්පෙෂල් item එකක් තමයි මේ කිතුල් රා ආප්ප. කිතුල් රා දාලා තමයි මේ ආප්ප මිශ්‍රණය හදන්නේ. අනිත් ආප්ප වලට වඩා කෑවට පස්සේ බඩ පිපෙන ගතිය මුකුත් නෑ මේකට. ඒ විතර නෙමෙයි. ආප්ප වලට අමතරව කිතුල් අලුවා, කිතුල් කේක්, කිතුල් හැලප, වටලප්පන් හිමත් මෙතන තියෙනවා. කොච්චි සම්බෝලයි ආප්පයි කියන්නේ ඉතින් සුපිරිම තමයි. ඒ විතර දාපු මැද්දට මේ වගේ quality කිතුල් පැණි එකක් දාලා කන්න තියනවා කියන්නේ ඊට වැඩි දෙයක් නෑ. only කිතුල් එකේ තියෙන මේ අනිත් කෑමත් නෙමෙයි. ඔරිජිනල් කිතුල් පැණි දාලා හදන නිසා ඩයබටිස් තියෙන අයටත් හොඳයි. පැණි රසත් ගානට තියෙනවා. අවුරුදු කාලෙට නියම කිතුල් පැණි කිතුල් නිෂ්පාදන ගන්න තැනක් හොයනවා නම් අනිවාර්යයෙන්ම only කිතුල් එකට තමයි එන්න ඕනේ. ලෝකෙ වෙන කිසිම රටක නැති අවුරුදු 5000කට වඩා පැරණි අපේ මේ කර්මාන්තය රැක ගන්න ලහිරු මේ ගන්න උත්සාහයට නම් ඇත්තටම අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. තාම ඉවර නෑ. මේ අරගෙන එන්නේ කිතුල් අයිස් කොෆි එකයි, කිතුල් පැණි ජූස් එකයි. වව් මේ වලත් මා රසක් අප්පා තියෙන්නේ. ඇත්තට අපි කිතුල් පැණි කියලා වෙන තැන් වල කාලා තියෙන මොනවාද කියලා ඉතින් ඒගොල්ලන්ට මෙතනට આવොත්. එහෙනම් අපි අවුරුදු කාලේ වසවිස නැති කිතුල් නිෂ්පාදන ගන්න ගමන් ලෝකෙ වෙන කොහෙවත් නැති අපේ දේශීය කර්මාන්තයන් රැක ගන්න උදව්වක් දෙන්න ඔයගොල්ලොත් එන්න කොට්ටාවේ only කිතුල් එකට. ජය වේවා.